ප්‍රවීණ දේශපාලන විචාරකයන්ට අනුව ලංකාවේ පාලනයේ වෙලා තියෙන ප්‍රබලම වෙනස තමයි ප්‍රභූතන්ත්‍රවාදය ලංකාවෙන් බලයෙන් පහ කරලා තියෙනවා. සමහරු වචනයකුත් පාවිච්චි කරනවා දැන් තියෙන්නේ නිර්ප්‍රභූ පාලනයක්. මේ ප්‍රජාශක්ති වැඩසටහනින් ගමට අර ප්‍රභූත්වයේ යටත්භාවය වෙනුවට ප්‍රජාවගේ පාලනයක් එනවා. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රසාරණය කිරීමක්, ගමට එක්තරා ආකාරයකට බලය ලැබීමක්. ඇත්තරම මේකෙදි ලැබෙන්නේ නැත්තර මම කිව්වා ගමට දෙන්න ඕන අධිකරණ බලය කියලා. ඒ අධිකරණ බලය හැර අනෙකුත් ශේෂ්ඨවල බලය මේ හරහා බොහෝ දුරට ගමට ලැබෙනවා. ඒතර ජනතාව පාලකයින් බවට උසස් වීමක් සඳහා වන අත්දැකීමක් මේකෙන් ලබනවා. අපේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා එහෙම කියන්නේ තුමියලා සභාපතිලා තාම ප්‍රැක්ටිස් කරන අය වගේ ඉන්නේ කියන්නේ. ඒක ඇත්ත. ඒක බොරු නෙමෙයි. මොකද අපේ රටේ පාලන බලයට ප්‍රැක්ටිස් එක තියෙන්නේ ප්‍රභූතන්ත්‍රයට. දැන් මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයක් වශයෙන් ගත්තොත් එක්තරා කාලයක් ප්‍රභූරු කියන්නේ කෙහෙලියලානේ. මහින්දානන්දලානේ. රත්නත්‍රලානේ.